සිගරට් වලට ඇබ්බැහි වෙච්ච අය අවසන් කාලේ වගේ වෙනකොට ඒගොල්ලන්ට එනවා කැස්සක්. ගලහ. අහද්දි බය හිතෙනවා. ඒ කැස්ස කැහැලා ඒගොල්ලන්ගේ සෙම මෙහෙම අතට ගත්තාම ඒ සෙමවල මේ කළු පාට කුඩු තියෙනවා. ඒ එන්නේ අර ගර්ත පටක තුවාල කරගෙන ඇතුළට ආපු රුධිර කැටි තමයි කැඩි කැඩි එන්නේ. හිතන්න මේක කරගන්න එපා තමන්ගේ ජීවිතේට. ශ්වසන පද්ධතියට විතරක් නෙමෙයි සිගරට් පානයෙන් බලපෑම්ෙන්. අපේ ඇඟේ සිස්ටම්ස් කීපයකට පද්ධති කීපයකට සිගරට් දුම ගහනවා. දෙයියන්ගේ නාමයට ලිස්ට් එක බලන්න. ශ්ලේෂ් වල ස්‍රාවය වැඩි වෙනවා, ශ්වසන පද්ධතියේ පක්ෂම ක්‍රියාකාරීත්වය අඩු වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, ඇබ්බැහිවීමක් වෙනවා, බ්‍රොන්කයිටිස් එනවා, ගර්ත පටක බිඳී යනවා, ඔක්සිජන් පරිවහනට බාධා එනවා, පෙනාලු පිළිකා එනවා, මුහුණව ලස්සන වෙනවා, ලිංගික අප්‍රාණිකත්වය එනවා, හත්තිලව්වේ ඊට පස්සේ කලලවල විකෘතිතා එනවා. තව ඉතින් මොනවද ඕන? සිගරට් පානය කියලා මේ කරන එකෙන් බඩක් පිරෙනවා. මේ වගේ දෙයක් විස්තර කරලා දුන්නාම බුද්ධිමත් අය, වීරියවන්ත අය තමන්ගේ ඇඟට මේ සිද්ධ වෙන්න යන විනාශයට අකමැති වෙනවා. ඒ නිසා මේ බැඳලා කියන්නේ සිගරට් බොන්නත් එපා. සිගරට් බොන එකකට අනුබල දෙන්නත් එපා. මේ රටට සුන්දර මිනිස්සු හිගයි. ඒ ලස්සන හිතෙන් මනුස්ස ලෝකේ සුවපත් කරන්න තියෙන අවස්ථාව අර සිගරට් එක නිසා නැති වෙලා යන්නත් අවස්ථාව තියෙනවා. මේ සුන්දර මිනිස් හිත් අපිට ඉතිරි කරලා දෙන්න. ලෝකෙට සුන්දර මිනිස්සු අඩුයි. මේ රටට සුන්දර මිනිස්සුන්ව ඉන්න ටිකත් අඩු කරන්න උදව් කරන්න එපා.